ඔබේ දරුවටත් කේන්ති යනවද? එයාට නිතරම තරහ යනවද? ඔයා හොඳ නෑ. ඔයාට කේන්ති යනවා. ඔයා හරිම නරකයි. මෙන්න මේ විදිහට ඔබ දරුවට චෝදනා කරනවද? මේ චෝදනා කිරීමෙන් කිසිම සෙතක් වෙන්නේ නැහැ. අම්මෙක් තාත්තෙක් රැක බලා ගන්නෙක් විදිහට ඔබට පුළුවන් නම් අහන්න දරුවගෙන්. ඔයාට දැන් තරහ ගිහින් වගේ නේද? මට තේරෙනවා. ඔයා ඉන්නේ අමනාපෙන්. ඔයාට කේන්ති ගිහිල්ලා එහෙම නේද? මට කියන්න පුළුවන්ද ඔයාට කේන්ති ගිහිල්ලා තියෙන්නේ කියලා? ඔයාට මොනවද වෙන්න උන? ඔයාට මොකක්ද මගෙන් උනේ? අපි මොකද කරන්නේ දැන්? පුතාට තරහ ගිහිල්ලා වගේ දැනෙනවා මට. ඇයි පුතාට තරහ ගියේ? මෙන්න මේ ආකාරයට ප්‍රශ්න කළොත් දරුවට පුළුවන් වෙනවා එයාව අඳුනගන්න. මට මේ වෙලාවේ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා දරුවා හිතන්න පෙළඹෙනවා. ඉතින් ඔබත් දරුවව ලේබල් කරන්නේ නැතුව දරුවට දරුවා ගැන අවබෝධ කරගන්න පුළුවන් විදියට එවැනි ප්‍රශ්න අහන්න. ඒ ඊටමත් ඵලදායී වෙනව දරුවට තමන්ගේ තරහ දුක කළමනාකරණය කරගන්න.